my hearts, welcome back to my YouTube channel. මම හද ඔගලන්ට වෙනස්ම විදිහේ vlog එකක් අරගෙන එනවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ සතියක් ඇතුළත මගේ දවසේ වැඩ කටයුතු එදා දවසට කොහොමද ගෙවුනේ කියලා. මේ සතිය හරිම කාර්යබහුල සතියක්. ඒ හින්දා මම පාඩම් කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා නෝට්ස් කම්ප්ලීට් කරන වැඩ, ප්‍රශ්න හදන වැඩ, ඒ වගේ ලියන්න තියෙන දේවල් තමයි ගොඩක්ම මේ සතිය ඇතුළත කළේ. මේ තියෙන්නේ මාර්තු 16 වෙනිදා එදා මේ විදිහට නෝට් කම්ප්ලීට් කරපු එක තමයි මම කළේ. ඒ වගේම ෂෝට් නෝට් නැත්තේ මොනවටද තව ඇඩ් වෙන්න ඕනේ මොනවද කියලා බලලා ෂෝට් නෝට් එකත් හදාගත්තා. නෝට් කම්ප්ලීට් වෙලා නැති ඒ වගේ නෝට් කම්ප්ලීට් කළා. ඒ විදිහට තමයි එදා දවස ගත වුණේ. එදා දවසට මම ලකුණු 10ක් දෙන. මේ තියෙන්නේ මාර්තු මාසේ 17 වෙනි අඟහරුවාද දවස. එදා මම මුලින්ම කළේ ඊට කලින් දවසේ කියන්නේ සඳුදා මට කරන්න බැරිලා ඉතිරි වෙච්ච වැඩක් කම්ප්ලීට් කරපු එක. ඊට පස්සේ බීම හදාගෙන මම ප්‍රශ්න හොයන්න පටන් ගත්තා. මම මේ විදිහට ප්‍රශ්න හොයන්නේ ඒ කියන්නේ මොනවා හරි එක පාඩමක් අරගෙන ඒ පාඩමෙන් නැවිලා තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න ටික එකම තැනකට ගන්න එක තමයි මෙතනදි වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ පාඩම පාඩම් කරලා ඉවර වෙලා ඒ ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න. මේ තියෙන්නේ මාර්තු මාසේ 18 වෙනිදා. එදත් මම කළේ ප්‍රශ්න හොයපු එක. මේකෙදි අපිට හරි ඉක්මනින් පාඩමක් මතක තියාගන්නත් පුළුවන්. ඒ වගේම එක පාඩමකින් අහන මොකක් හරි පාඩමක් අරගෙන අපි දැන් මේ ටික කරන්නේ. එතකොට ඒ පාඩමින් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? මෙච්චර දවස් අහලා තියෙන තැන් මොනවාද? ඉදිරියට අපෙන් අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද? එන්නේ විදිහට අපිට දල අවබෝධයක් මෙන්න මේ විදිහට කරන එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර පාඩම් කම්ප්ලීට් වෙලා නැත්නම් ඒවා කම්ප්ලීට් කරගන්නත් අපිට මේක ලොකු උදව්වක් වෙනවා. මොකද පාඩම පාඩම් කරලා ඒකෙන් අහපු ප්‍රශ්නවලට ඒ කියන්නේ පාස් පේපර්ස් ප්‍රශ්නවලට උත්තර ලියනකොට නිකම්ම ඒ පාඩම පුළුවන් වෙනවා ළමයි. ඒ නිසා ඒකත් try කරලා බලන්න. ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගත වුණේ. මේ තියෙන්නේ මාර්තු මාසේ 19 වෙනිදා. මෙන්න මේ දවසේත් මම ඒ විදිහටම ප්‍රශ්න හොයන වැඩක් තමයි කළේ. මම මේක දාලා තියෙන්නේ ගොඩක් ඒවා පාඩම් කරන ඒ කියන්නේ ප්‍රශ්න හොයන නැත්නම් නෝට් කම්ප්ලීට් කරන දේවල් විතරයි. මේ සතිය සෑහෙන්න වැඩ ගොඩකින් පිරලා තිබ්බ නිසායි මේ විදිහට පාඩම් කරන්නේ නැතු. නැත්නම් සතියේ මැදක් වෙනකොට ඒ මුලින් කම්ප්ලීට් කරගත්ත නෝට් එකේ ඒ පාඩම් කරන්න තමයි දාගෙන හිටියේ. මේ සතිය පොඩ්ඩක් කාර්යබහුල නිසායි එහෙම කරන්න ඕනේ. ඊට පස්සේ දවසේ ඉන්ටර්විව් එකක් තිබ්බා. ඊට පස්සේ දහම් පාසලේ පොඩි වැඩක් තිබ්බා.
මේ තියෙන්නේ මාර්තු මාසේ 21 වෙනි සෙනසුරාදා. අද අපේ ඉස්කෝලේ ගෙට් එක තිබ්බා. අ, ඉතින් ඒ විදිහට තමයි මේ සතිය ගෙවිලා ඉවරුනේ. ඔයාලත් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගෙන් එන්නම් බයි බයි.